මේක මේ ලංකාවේ අති දැවැන්ත හොරකමක්. මටත් ලොකු වේදනාවක් තියෙනවා. මම මොකද නොරොච්චොලි බලාගාරේ හදපු එකෙක් මම. නොරොච්චොලි බලාගාරේ හදන්න දායක වෙච්ච කොන්ත්‍රාත්කරුවෙක් මම. ඉතින් ඒ නිසා ඒකද කැඩෙන්නේ. ඒකද කැඩෙන්නේ. එහෙනම් මහමලකාරයා නලින් බණ්ඩාර. එහෙමද? හැබැයි නොරොච්චෝලේ 2009 කාලේ අවසන් අවුරුදු ගාණක් ගියාට පස්සේ ඔබතුමාලා ගල්ලංගුරු ගෙනාවට පස්සේ තමයි කඩන්න ගත්තේ. බාලගල්ලංගුරු. එතකොට නලින් බණ්ඩාරද වැඩිකාරයා? බාලගල්ලංගුරු. එහෙම නැත්නම් බාලගල්ලංගුරු ගෙනාව මියද වැඩිකාරයා? ආණ්ඩුව. ඒ නිසා ගරු මූලාශ්‍රේ මන්තුමනි මේ ඉතිහාසයේ ගෙනාවු බාලම ගල්ලංගුරු තමයි මේ වෙලාවේ ගල්ලංගුරු ඔබතුමාලා ගෙනාවු ගල්ලංගුරු ටික. මේව කාලා බලන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා මේ කාලා බලන්නද කියලා අහන කතාව පට්ටබල් අමු ජෝක් එකක්. කාලා බලන්න දෙයක් නැහැ. ටෙස්ට් කරන්න දිනවා ඊට අමතරව තර්ඩ් අම්පයර්ට ටෙස්ට් කර ගන්න තව ක්‍රිකට් මැච් එක අපි මේ අවුට් එක ගාලා සැකයක් තිබුණොත් අපිට තර්ඩ් අම්පයර් ඉල්ලන්න පුළුවන්. ඒ වගේ ඔබතුමාට අම්පයර් ටෙස්ට් එක කරන්න තිබුණා. තර්ඩ් අම්පයර්ට දාපුවා වරදින්නේ නැහැ සාමාන්‍යයෙන්. ගරු මන්ත්‍රීතුමා කාලේ අවසන්. ඉතින් තර්ඩ් අම්පයර්ට දාලා ටෙස්ට් කරගන්න තිබුණ අවස්ථාව මම මේ ක්‍රිකට් වලින් කියලා දුන්නේ. මොකද ඒ අවස්ථාව ගත්තේ නැහැ. ඉතින් මේකෙන් බොහොම පැහැදිලිවම පේනවා මේක සාමූහික හොරකමක් කියලා. මේක තනි හොරකමක් නෙවෙයි. මේක සාමූහික හොරකමක්. ඒක තමයි 159 දෙනාම එකතු වෙලා මේක රකින්නේ.